හදන්න යන්නේ උලන් පිට්ටු. ඒකට මම එළවලු ටිකකුත් මික්ස් කරලා තමයි හදන්න යන්නේ. එළවලු දාලා උලන් පිට්ටු හැදුවම ගොඩක් රසයි. ඒක නිසා මම අද එළවලු දාලා උලන් පිට්ටු හදනවා. බලන්නකෝ මම උලන් පිට්ටු හදන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ. ගෝවයි දානවා. ගොඩාක් දාන්නේ නැහැ. චුට්ට චුට්ට තමයි දාන්නේ මේ එළවලු වලින්. ගෝව ටිකක් කපාගෙන අපි ඊට පස්සේ උලන් පිට්ටු හදනවා. මේක පොඩ්ඩක් අපි පොඩියට බැදගත්තා. දැන් ඇති මේක ඔෆ් කරාමම ඊට පොඩ්ඩක් දාගෙන මම කපාගත් සීනියට කපාගත්ත එළවලු ටිකක් මේකට දාගත්තා. ටික අතින් අනන නිසා අන්න මම අත් දෙක හොඳට සෝදගත්තා. ඉස්සර වෙලා අත් දෙක සෝදගෙන තමයි මම දැන් පිට්ටු හදන්න යන්නේ. මම ඉස්සර වෙලාම උලන් ටික මේ වාජනයට දාගන්නවා. උලන් ටික වාජනයට දාගත්තා. ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා ගාගත්ත පොල් ටික. මදි නම් තව ටිකක් අපි එකතු කරගමු. ඉස්සෙල්ලාම අපි අනලා බලමු. ටික දාගත්තට පස්සේ මම මේකට ලුණු ටිකකුත් දාගන්නවා. ඊට පස්සේ ඔන්න මම අත හොදගෙන ආවේ. ඊට පස්සේ මම මේක අතින් කලවම් කරගන්නවා. පොළුයි, රුලනුයි, ලුණුයි තමයි ඉස්සෙල්ල වෙලාම දැම්මේ මම. ඒක නිසා හරිම සුවඳයි. ඒ සුවඳ එනකොටත් මට කන්න හිතෙනවා. මේකට අපි වතුර චූට්ටක් දාමු. ගොඩ කරගන්න එපා. මොකද පොල් වල තෙත් ගතියක් තියෙනවනේ. දැන් අපි මේකට ඊට පස්සේ මම දාන්න යන්නේ අර හදාගත්ත එළවලු ටික. මම මේකට එළවලු ටිකත් කලවම් කරගන්නවා.
අම්මෝ රුලන් වල සුවඳ එනවා හරියට. දැන් නම් පිට්ටුවේ හැදිලා වගේ. අපි බලමුකෝ. අපි බලමු දැන් පිට්ටුව කොහොමද කියලා. පිට්ටුව ලස්සනට ආවා.